දොරවාගෙන මොන මගුලද කරන්නේ? ක්ලාස් එකට යන්න දැන්. ඔව්. මට මේ ලොකු වැඩක් නැද්ද? මං ක්ලාස් එකට යන්න ඕන. ශාමලිත් එනවද? ශාමලිත් එනවද? තමයි තනියෙන් යන්නේ නැහැ ක්ලාස් එකයි මං අහන්නේ. ශාමලිත් එනවද? ඔව්. මේ මං ක්ලාස් එකට යන්න ඕන නම් යන්. ශාමලිලගේ ගෙවල් කොහෙද? ඒ මොකටද? නෑ කෙල්ල ඉතින් තකහනියක් මේ පැත්තට එවෙනවනේ ඉතින් කකුල් රිදෙනවත් ඇති මේ ඒකයි ඉතින් එකපාරම ශාමලිලගේ ගෙවල් වලින් ගත්තා. එහෙනම් ඉතින් ක්ලාස් එකට යන් ඉතින් බුරුට ඇවිද්දවන්න ඕනේ නෑ. ඒක කවුද කෝ? ශාමලි. හරි හරි. මොනවද ඒකේ? සනිපනෑලු. සනිපනෑලු? එමකෝ? උනලු. එහෙනම් ඉතින් තමුසේ තනියෙන් යනවා? ශාමලිගේ ෆෝන් නම්බර් ටිකක් දෙනවා. ඒ මොකටද? නෑ මේ ශාමලිලාගේ ගෙවල් ළඟ මේ මොනවද මේ ගරාජ් එකක් තියෙනවද දන්නේ නැහැ නේ. මම අහලා කියන්න. නෑ මගේ බයික් එක චුට්ටක් සර්විස් දාන්න ඕන ඒක. ඒ මොකද ශාමලිලාගේ ගෙවල් හරියේම තියෙන ගරාජ් එකක්. තමුසට කොත්තුවක් ගෙනල්ලා දෙන්න මට ශාමලිගේ නම්බර එක දෙන්න පින් සිද්ධ වෙයි. 091 456 441 221. දිනු ඉන්නවද? නංගි එන්න ඇතුලේ. එන්න. පොඩ්ඩක් අයිට. නංගි බාත්රූම් එකේ. මොකද නම? ශාමලි. ලස්සන නම. නංගි. මොකද කවදාවත් නැතුව නංගි කිය? මට තමුස කියලා කතා කරන්න. මේ මගේ වොච් එක දැක්කද? මගේ කාමරේ කොහෙද? තමුසක වොච් එක කියනකො තමුසක කාමරේ බලනවා. මගේ කාමරේ තිබ්බනම් මං ඉතින් තමුසක කාමරේට හොයාගෙන එන්නේ. පොඩ බලන්න. කාමරේ තියෙනවද කියලා? ඔය අතේ දාගෙන ඉන්නේ. ශාමලි මොනවද බොනවද? ටී කොෆි. මට තේ එකක් තියා වතුර එකක්වත් රත් කරලා දෙන්න. ඔය දැන් අපිට තේ දාලා දෙන්න දෙන්නේ. කෝපි දෙකක්. මේ බලමු මම. මාර්කර් මොකෙක් වෙලාද? බයි.
මේ වෙලාවට නම් තනින් යන එක එච්චර හොඳ මදි. මොකද ගොඩක් හවස් වෙලා. අ, මං තනින් යනවා අයියේ. මාත් ඒ පැත්තට තමයි යන්නේ. මේ මං ඕන ගල්ලවන්න. ඕ මමත් ඔය පාර කොච්චර රෑ වෙලා වෙලා තියෙනවද? බල් එක්කත් නැහැ. මං ශාමලේ පැරලවලා එන ගමන් තමස්ට කොත්තුවක් ගෙනල්ලා දෙන්න. හරි හරි අයිය මේ පරිස්සමෙන් මේ නෑනව එක්කන් යන්න මං කිව්වේ මේ ශාමලීව එක්කන් යන්නකෝ. සුබ මංගලම්.